ඒ කලමුර නමන්නේ පළවෙනි ඒ කියන්නේ ගැබට මාස 3ක් වෙච්ච ගමන පළවෙනි කලේ නම. ගැබට මාස 3. දෙවෙනි කලේ නමන්නේ ගැබට මාස 7. තුන්වෙනි කලේ නමනවා ගැබට මාස 9 වුණාට පස්සේ. ඔක තමයි කලමුර සම්ප්‍රදාය. කලමුර කියන්නේ කුඩා කලයක් ගන්නවා අලු නැවුම් කලකින් ගන්න. එතකොට ඒක බොහෝ වෙලාවට ගෙනත් දෙන්නේ නැන්දා. ඒ නැන්දම්මගේ යුතුයකමක් සහ චාරිත්‍ර වගකීමක්. ඒක ගෙනල්ලි ඉවරලා යා ජීවත් වෙන ගෙදරේ වටපිටාවේ පරිසරයේ බොහෝ වෙලාවට පැංගිරි ගහක්, දේ ගහක්, ගොඩක් ගහක් වගේ පැංගිරි ගහක් ගන්න. ඒ වගේ ගස්වල අත හොඳට මොකද විහිදිලා තියෙනවා. ඒකේ කලගෙඩියේ මුට්ටි කට පල්ලෙහාට එන විදියට තමයි මේක නමන්නට ඕනේ. මුට්ටි කට පල්ලෙහාට එන විදිය. එතකොට මේක ඇතුලේ මොකක්ද? ගැප්පර ඇත්තියට විශ්වාසයක් ගොඩනගන. විශ්වාසය. මොකක්ද මේ විශ්වාසය? ගැප්පර ඇත්තියට විශ්වාසයක් ගොඩනගන පළවෙනි කලමුරේ නැම. ගැබට මාස 3ක් ගෙරිලා. එයාට එතකොට ඒක දකින්නකොට ඒක නිවැරදිව තියෙනවා දැක්කහම එයාට ආත්මීය වශයෙන් හැඟීමක් එනවා. ඊට පස්සේ තමයි මාස 7 මාස 9. එතකොට ඒක නැන්දම්ම පාන්දර ජාමේ කරන පිළිවෙත. එතකොට ඒක දකින්නවා ඊට පස්සේ මේක ඇතුලේ මොකද්ද වෙන්නේ? නිර්වාචික සංනිවේදනය. ඊටාම බරපතල ගණේ නිර්වාචික සංනිවේදනයක් වෙන්නේ. මොකද මේ අපි මිනිස්සු විදියට අපි සංස්කෘතිකයි. ඒ සංස්කෘතියකට අනුගත වෙලා අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි නිර්වාචික සංස්කෘතිය ඇතුලේ මොකක්ද වෙන්නේ? මගේ ගැබ ආරක්ෂා කර. ගැබ රැකවල් කරනවා කියන විශ්වාසයක් ඇති. ඊට පස්සේ දරුවා බිහි වෙනවා. දරුවා බිහි වුණාට පස්සේ මේ කලමුර සියල්ල මොකද්ද? බිඳලා දානවා. කලමුර බිඳිනවා. දරුවා අද ප්‍රසූත වුණා නම් ප්‍රසූත වෙලා දෙහෝරාවක් ගත වෙනකොට කලමුර බිඳලා දානවා. එතකොට ඒ කලමුර බිඳන වැඩේ කරන්නේ කවුද? දරුවගේ තාත්තා. පියා කරන්නේ. එතකොට ඇයි කලමුර බාන්නේ? එතකොට අපේ වනිතා පාර්ශවයේ විසින් තමයි ගැබ සුරක්ෂා කිරීම කරන්නේ. ඒක වනිතා වගකීම. ඒකයි අර කලමුර තියලා ඒ වැඩේ කරන්නේ. ඊට පස්සේ මොකද? පිරිමි පාර්ශවයේ තාත්තා වගකීමක් ගන්නවා කල බින්දිනු. කල තුනම බින්දිනු. කල බින්දර පස්සේ මොකද වෙන්නේ? දැන් ඒ අර වනිතා වගකීම අතහැරුණා. ඊට පස්සේ තාත්තගේ වගකීම දරුවා පෝෂණය කිරීම. ඒ දරුවා පෝෂණය කිරීම කියන වගකීම තමයි සංස්කෘතික වගකීම තමයි ඒකෙන් පවරන්නේ.